right. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ අපේ over under method එක යටතේ තියෙන අන්තිම ස්ට්‍රැටජි එක. හරි. අපි setting වලට යමු මෙතන. මෙතන market එක සුපුරුදු පරිදි volatility 100, trade type එක over under, duration 1 ticks. මෙතන last digit prediction එක අපි කලින් වීඩියෝස් වල කතා කළා බිංදුව 1 සහ 2 දාගෙන trade කරන හැටි. අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ last digit එක මෙතන 3 විදිහට තියාගෙන කොහොමද trade එකකට enter වෙන්නේ කියන. right. ඔයාලට මෙතනදී return එක විදිහට 63ක return එකක් හම්බ වෙනවා. return එක 63ක් හම්බ වෙනවා කියන්නේ අපි කලින් කතා කරපු strategies තුනටම වඩා මේකේ risk එක තියෙනවා. නමුත් හරිම තැනදී trade එකට enter වුණොත් win gain එකක් ගන්න පුළුවන්. හරි මම නිකන් random trade එකක් දාන්නම්. හරි ඔයා දැක්කා ඒ trade එක අපි lost වුණා. lost උනේ මෙන්න මේ last digit එක. මෙන්න මේකේ මේ last digit එක බිංදුව 1 2 සහ 3 යන ඉලක්කම් අතර රැඳුනොත් තමයි අපි trade එක lost වෙන්නේ. අනිත් ඕනෙම ඉලක්කමක රැඳුනොත් trade එක win කරනවා. ඒක තමයි මේ trade type එක අපිට කියන්නේ. last digit එක බිංදුව 1 2 සහ 3 යන ඉලක්කම් අතර රැඳුනොත් අපි trade එක lost වෙනවා. අනිත් ඕනෑම ඉලක්කමක් අතර රැඳුනොත් අපි trade එක win කරනවා. හරි. ඒක තමයි මේ trade type එක අපිට කියන්නේ. මෙතන අපි last digit stats එක analyze කරන්නේ මෙන්න මේ විදිහට බිංදුව 1 සහ 2 සමා වෙන්න බිංදුව 1 2 සහ 3 යන ඉලක්කම් අතර මෙන්න මේ කොළ පාට බාර් එක display වෙන්න බෑ. මේක තමයි පළවෙනි rule එක. බිංදුව 1 2 සහ 3 අතර මෙන්න මේ කොළ පාට බාර් එක display වෙන්න බෑ. අපිට මේ rule එක අනුගමනය කරොත් ඉහළ winning percentage එකට අපිට යන්න පුළුවන්. හරි. මේක තමයි පළවෙනි rule එක. දෙවෙනි rule එක තමයි අපි කලින් strategy එකේදී over 2 strategy එකේදී අපි analyze කරේ අංක 3 ඉලක්කම. මේකෙදී අපි analyze කරන්නේ හැමතිස්සෙම අංක 4 කියන ඉලක්කම. හරි. අංක 4 කියන ඉලක්කම තමයි analyze කරන්නේ. අංක 4ට පස්සේ වෙන digit එකක් තියෙනවනේ. ඒ 4ට පස්සේ වෙන digit එක බිංදුව 1 2 සහ 3 අතර රැඳෙන්න ඕනේ. මේක තමයි අපේ දෙවෙනි rule එක. හරිද? ඉස්සෙල්ලාම ඇනලයිස් කරන අංක 4 4ට පස්සේ එන ඩිජිට් එක බිංදුව 1 2 සහ 3 යන ඉලක්කම් 4 අතර රැඳෙන්න ඕනේ. ඒක තමයි ට්‍රේඩ් එක ඇනලයිස් කිරීමේ දෙවන පියවර. හරි. අපි එතනින් තමයි ට්‍රේඩ් එක ඇනලයිස් කරන්න පටන් ගන්නේ. right. ඊට පස්සේ එන 4 ඉලක්කමට අපි ඩිජිට් ඕවර් සයිඩ් එකට ට්‍රේඩ් එකක් දාන්න. මම නැවතත් කියන්නම්. 4 ඉලක්කම මෙතන ඩිස්ප්ලේ වෙනවා. 4 ඉලක්කම ඩිස්ප්ලේ වුණාට පස්සේ මෙන්න මේ ඩිජිට් 4න් එකක් ඩිස්ප්ලේ වුණොත් අපි ට්‍රේඩ් එක ඇනලයිස් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ එන 4ට අපි ඩිජිට් ඕවර් සයිඩ් එකට ට්‍රේඩ් එකක් දානවා. හරි. මේක තමයි ස්ට්‍රැටජි එක. ඊට පස්සේ මේ ට්‍රේඩ් එක දාලා ඉවරලා ඔයා නැවතත් ඇනලයිස් කරන්න ඕනේ 4 ඉලක්කමකට පස්සේ මෙන්න මේ ඉලක්කම 4 එකක් එනවාද කියලා. හරි. අපි ඊළඟ වීඩියෝ එකේ ට්‍රේඩ් ටිකට එන්ටර් වෙලා බලමු.